ඔව් මේ තියෙන මගෙන් තව සූර්යයක් ගත්තු මල්ලි කෙනෙක්. මේ යාමට රිසිට් එක දාපු විස්තර ටික. එයා දැන් අපිට ප්‍රතිඵලය එවලා තිනවා. අපි ප්‍රතිඵලය බලමු කොහොමද කියලා. සුබ සන්ධ්‍යාවක් වේවා විද මහත්තයා. අර විද මහත්තයා හදලා දීපු සුරය දැම්මට පස්සේ ලොකු වෙනසක් තියෙනවා විද මහත්තයාකට. එතකොට වෙනද වගේම දුවලා බැලලා ඉන්න පුළුවන්. විද මහත්තයා ගැන මට කිව්වේ බදුල්ලේ චාමර අයියා. ඇත්තටම ගොඩක් සතුටුයි. ඇඟට ලොකු වෙනසක් තියෙනවා විද මහත්තයා. හදලා දීම බොහොම ස්තුති කරන්න ඕනේ. ස්තුති කරලා මදි විද මහත්තයා මේ කරපු උදව්වට. ගොඩක් පිං විද මහත්තයා. මේ ඉන්නෙත් මගෙන් තව සූර්යයක් ගත්තු කෙනෙක්. මෙයත් මට ප්‍රතිඵලය එවලා තියෙනවා. ඉතින් සතුටුයි මේ වගේ ප්‍රතිඵල දැකීම. ඒ නිසා අපෙන් ගන්න තෙල් වසර 4000කට පරණ තරවල මේක තමයි ප්‍රතිඵලය. මේ ප්‍රතිඵලිත ඔයගොල්ලෝ අහලා බලන්න කොහොමද කියලා. අයිබෝන් අයියේ මම කතා කරන්නේ මේ විමුක්ති. ඇත්තටම අද තමයි ෆ්‍රී වුණේ මේ අයියට වොයිස් එකක් දාන්න. සූර්ය ගැන කතා කරොත් අයියේ අද වෙනකොට ඇත්තට මම සූර්ය පළඳලා දැන් දවස් 15ක් වගේ වෙනවා. බොහොම සතුටුයි කියන්නේ මීට දවස් 4කට විතර කලින් මම වැඩ කරන හොටෙල් එකේ මම වැඩ කරන රෙස්ටෝරන්ට් එකක ඒකේ මට ලැබුණයි ලොකු සස්වීමක්. ඉතින් මේ ලැබුණු දෙයට මම විශ්වාස කරන්නේ ඇත්තටම මේ සූර්ය නිසා මට මේක ලැබුණා කියලා. මොකද මට මේ සූර්ය දැම්මට පස්සේ ලොකු වෙනසක් මගේ ජීවිතේ මම වින්දා. ඒ වගේම මගේ රැකියා කටයුතු වලදී මට ලොකු වෙනසක් දැනුණා. ඉතින් මම විශ්වාස කරනවා ඇත්තටම මේ දේ මට ලැබුණේ මේ නිසා කියලා. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලට. ඒක හිතින් මම ප්‍රාර්ථනා කරනවා අයියට මම මේ කරන සත්භාවයෙන් කරන මේ කටයුත්ත තව තවත් ඉස්සරහට කරගෙන යන්න කියලා. යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම ලොකු වෙනසක් මගේ ජීවිතේ ලැබුණේ මේ සූර්ය නිසා කියලා මට කියන්න පුළුවන්. ඒක හිතින් ගොඩක් ස්තුතියි. තව මොන හරි මගේ ජීවිතේ වෙනස්කම් මොන හරි වෙනවනම් මං අයියට අනිවාර්යෙන් දැනුම් දෙන්නම්. බොහොම ස්තුතියි. මේ සූර්යයක් අතු තව කෙනෙක් අපිට එවලා දෙන ප්‍රතිඵලය මේකත් බලන්න කොහොමද කියලා. මං අයියේ ආස්‍ය අපදස් එකේ අයියට බොහොම පිං මේ පුර වෙසක් පොයදා අයියේ මේ ඔයාලා කරන මේ සේවාය නම් මහා උතුම්කට මම සලකනවා. ඒ වගේම ඔයාලා කරන කියන සියලුම දේ පැතුම් ඉෂ්ට සිද්ධ වෙන්න මතු බුදු වෙන්න නයි. ඔයාගේ අම්මට තාත්තට පින් සිද්ධ වෙන්න නයි. ඔය ගුරුවර පියාණන්ටත් පින් සිද්ධ වෙන්න නෑ. අයියේ මම යන්ත්‍රයක් ගත්තේ අයියේ 2026 4වෙනි මාසේ ගත්තේ අයියේ. දැන් දෙයි හම්බුනන් පිටින් අයියට බුදුබව ලැබෙනවා. ඇත්තෙන්ම මට වැඩක්වත් කරන්න බැරුව මම හිටියේ අයියේ මේ මම බොහොම දුකසේ කණ්ඩ වේලවත් හොයාගන්න බැරි තත්ත්වයට හිටියේ. කියන්නේ කිසිම දෙයක් කරගන්න හිත දෙන්නෙත් නෑ. ඉතින් එහෙම හිටියේ අයියේ පාර තමා බොහොම අමාරුවෙන් තමයි සල්ලි ණයට ඉල්ලලා තමයි මේ යන්ත්‍රය ගත්තේ අයියේ. දැන් ඇත්තෙම අයියේ මට හොඳම තත්ත්වයක් තියෙනවා. මනුස්සය වෙනදා වගේ හොඳයි කතා කරනවා. මේට ඉස්සෙල්නුත් අයියට මෙසේජ් එකක් දැම්මා. ඇත්තෙම අයියේ මේ යන්ත්‍රය ගැන කියන්න මේට වැඩි ගුණ නෑ. ඇත්තෙම හොඳයි. හැබැයි අයියේ කේම ගැටලුවක් තියෙනවා. මේ භාවනාව අයියේ කරන්න අමාරුනේ. මොකද අයියේ ඒක තමයි එකම ගැටලුව. පින් සිද්ධ වෙනවා අයියේ. බොහොම පින්. මල්ලි ඒක භාවනාව ටිකක් අර මේ මුලට ගිය අමාරු වෙනවා පස්සේ හරියනවා. හොඳේ බය නැතුව කරන් දිගටම. රාජබල රාජශක්තිය මෙන්ම සාමය සෞභාග්‍ය හා ධනයෝග සම්පත්තීන් වැසි වසන රාවණා යුගයේ රහස් 21 වෙනි සියවසටම ගෙනා නූතන හෙළ ඇදුරානෝ ආසියා වෙද මෙදුර පුරාණ යන්ත්‍ර මන්ත්‍ර හා හෙළ රහස් දොරට වඩින නිෂ්පාදන රැසක් ජීවන් කරන ලද සාමය සෞභාග්‍ය ධනයෝග කැන්දන මහා ශ්‍රී ලක්ෂ්මී සුවඳ දූපය සොර සතුරු බිය දුරලා රාජ පෙනුම පීතෘ ආරක්ෂාව දසබල යෝධ සේනා ආරක්ෂාව සමග
අන් අයගේ කීර්ති ප්‍රශංසා ගරුත්වය ලබා 2500 වසරක් ඉපැරණි මහා හෙනරාජ තෛලය හා රාජ තරංගනී තෛලය වසර ගණනාවක් ඉපැරණි යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර හා ඔසු තුලින් බලගන්වා ජීවම් කරන මෙම නිෂ්පාදන සඳහා ජීවම් කිරීමේ මුදල් පමණක් අය කරනු ලැබේ. සැලකිය යුතුයි මහා හෙනරාජ තෛලය හා රාජ තරංගනී තෛලය කිසිදු විටක සාදන ලද අනුකරණ ශෛලියේ තෛලයක් නොවන අතර එය අපහටද පාරම්පරික රහස් ක්‍රමවේදයක් ඔස්සේ ලද සත්‍ය බලගතු තෛලයේම කොටසක් වේ. ඇනවුම් කිරීම සඳහා අමතන්න 074 569 776 රාවණා යුගයෙන් නූතනයට ආසියා වෙදමැදුර.